සම්පූර්ණ වැරදි. හරි. ඒකවත් දන්නේ නැහැ. පට්ට වැරදි. පට්ට වැරදි. හරි වැරදි කියන්නේ ඒක වැරද්දේ උපරිම. මාර අවුල් මොකද ළමයින්ගේ අනාගතයේ තීරණය කරන විභාගේ. ඉතින් මේ ළමයි පව්. හරි. හෙලඩි බලන්න මෙන්න මේ වීඩියෝ එක. දැන් මේක මේ සරල අනුවර්තී චලිතය ගැන පැහැදිලි කිරීමක් ගන්න. සම්පූර්ණ වැරදි. හරි. දැන් මම උගන්ලා තියෙනවානේ සෑහෙන කාලයක්. ඒ උගන්වපේවත් එක්ක බං YouTube එකේ මම දකින්නකොට මට මේ මාර අවුල් මොකද ළමයින්ගේ අනාගතයේ තීරණය කරන විභාගේ. එහෙම විභාගයකදී මෙන්න මේ ගුරුවරු මේගොල්ලෝ බලන්න මේක දැන් වැළුවම කොට හොයාගන්න පුළුවන් මැත්ස් කරන කට්ටියට දැන් මේ සරල අනුචරිතය උගන්වන වීඩියෝ එකක්. හරි. පහුගිය කාලේ සරල අනුවර්තී චලිතය ගැන පොඩි සංවාදයකට ගියා මේ මම කියපු දෙයක් සම්බන්ධයෙන්. ඒවා වුණත් කිව්වේ මට පුද්ගලික වාසියක් නැහැ. ඉතින් එහෙම වාසියක් ලැබුණා කියලා වැඩකුත් නැහැ. මොකද මගේ ගාව තියෙනවත් එක්ක ඔය හිතන වාසිය ලැබුණොත් එහෙම ඉතා කුඩා ප්‍රමාණයක්. ඉතින් තේරුම්කුත් නැහැ මට මේවෙන් වාසිය ලැබිලා. මම මේව ගැන කියන්නේ අනාගත ළමයාගේ අනාගතය වෙනුවෙන්. ඉතින් මේ ළමයි පව්. හරි. දැන් මේ සරල අනුවර්තී චලිතය ඉගෙනවීම සම්පූර්ණ වැරදි. හරි. දැන් තේරුම් ගන්න විස්ථාපනය සහ දුර කියන්නේ අවස්ථා දෙකක්. ඒකවත් දන්නේ නැහැ. සරලව දැන් මේ වීඩියෝ බලන්න කට්ටිය බලලා අදහසක් ගන්න. හරි. දැන් මේ සරල අනුවර්තී චලිතය උගන්වනවා. පට්ට වැරදි. පට්ට වැරදි. හරි. වැරදි කියන්නේ ඒක වැරද්දේ උපරිම. සරල අනුවර්තී චලිතයක් කියන්නේ අචල ලක්ෂයේ ගුරුවරයාත් ඉගෙන ගන්න මේක දිහා බලලා අචල ලක්ෂයක් හෝ අචල රේඛාවක් පසු කරන අංශුවක්. දැන් සරල අනුවර්තී චලිතයක් කියන්නේ අර්ථ දක්වන ලද චලිතයක්. හරිද? එතකොට බන්න ඒක අර්ථ දක්වන්නේ මෙන්න මේ විදිහට අචල ලක්ෂයක් හෝ අචල රේඛාවක් පසු කරන අංශුවක් ලවණ විස්ථාපනය. දැන් t සමානයි බිඳුව මේ t කියලා කියන්නේ බන් චලිත විවරණය ආරම්භ කළ මොහොතේ සිට ගත වූ කාලය. දැන් අචල ලක්ෂයක් හෝ අචල රේඛාවක් පසු කරන අංශුවක් සාධාරණ t කාලයකදී ලබන විස්ථාපනය. මේ t සමානයි t කියලා සාධාරණ t කාලයකදී ලබන විස්ථාපනය මෙන්න මේ ලක්ෂය ඉඳලා තමයි මේ රේඛාවේ ලබන විස්ථාපනය. ලබන විස්ථාපනය ලබන විස්ථාපනය. ලබන විස්ථාපනය. දැන් මෙයාගේ සාධාරණ පිහිටි මේ තියෙන්නේ මෙයාගේ පිහිටුවට මේ අචල ලක්ෂ්‍ය අචල රේඛාව විසිර මිනු විස්ථාපනය x නම් හරි අපි දන්නවා අවකලනය පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මේ අංශුවේ ත්වරණය සහ ප්‍රවේගය ලබා ගන්න. ප්‍රවේගය සහ ත්වරණය. හරි. ඒක නීතියක් තියෙනවා අචල ලක්ෂයෙන් අචල රේඛාව විසිර මිනු දිශාවට තමයි අවකලනයෙන් අපිට ප්‍රවේගය හෝ ත්වරණය හම්බ වෙන්නේ. ඒක තියරි එකක්. අචල ලක්ෂයේ සිට අචල රේඛාව සිට විස්ථාපනයේ මිනු දිශාවට තමයි අවකලනයෙන් අපිට ප්‍රවේගය සහ ත්වරණය හම්බ වෙන්නේ. එහෙනම් මේ පැත්තේ ප්‍රවේගය මෙයා කාලය විශ්ින අවකලනය කාලය සමග මෙයා විචලනය වෙනවා. එහෙනම් මේක කාලීය ශතයක්. එහෙනම් මෙයා කාලය විශ්ින අවකලනය කරලා dx එර dt dt එර dx අවකලනික අන්තකරණය යන්නේ toy විදිහට. හරි. මෙයා සමාන x dot. එහෙනම් මේ පැත්තට ප්‍රවේගය x dot වෙනවා. එහෙනම් මේ පැත්තට ත්වරණය වෙන්නේ මෙන්න මේ අංශුවේ මේ පැත්තට ත්වරණය. විස්ථාපනය නැස්වීමේ ශීඝ්‍රතාවය මෙයාව නැවත කාලය විශ්ින අවකලනය කරනවා. ඒ කියන්නේ d එර dt මෙතන ඉන්නේ dx එර dt. පොඩි ආතලයක් ආතල ලස්සනයි. හරි. මෙයා සමානයි d2 යට dt 2. වර්ග කියලා කියවන්නෙත් නෑ. හරි. අය මේ අංකණය කරනවා x double dot කියලා. එතන මේ අංශුවේ මේ පැත්තට තියෙන ත්වරණය x double dot වෙනවා. හරිනේ. එහෙනම් සරල අනුවර්තී චලිතය අර්ථ දැක්වෙන්නේ අචල ලක්ෂයක් හෝ අචල රේඛාවක් පසු කරන අංශුවක් සාධාරණ t කාලයකදී ලබන විස්ථාපනය අචල ලක්ෂයේ දෙසට වූ ත්වරණයට. දැන් අවකලනයේ භාවිතයෙන් මෙයාගේ ත්වරණය ඉන්නේ මේ පැත්තට x double dot නේ. එහෙනම් මේ පැත්තට ත්වරණය යාගේ ඍණාගය. මේ පැත්තට ත්වරණය ඍණ x double dot. ඔන්න ඔහොමනේ බං වෙන්නේ. එහෙනම් දරුවන් සරල අනුවර්තී චලිතයක් කියන්නේ අචල ලක්ෂයක් අචල රේඛාවක් පසු කරන අංශුවක් ලබන විස්ථාපනය අචල ලක්ෂයේ දෙසට වූ ත්වරණයට අනුලෝමව සමානුපාත වෙනවා නම් එවැනි චලිතයක් සරල අනුවර්තී චලිතයක් ලෙස අර්ථ දක්වනු ලබනවා. ඒක අර්ථ දැක්වීමක්. බලන්න අචල ලක්ෂයක් අචල රේඛාවක් පසු කරන අංශුවක් ලබන විස්ථාපනය අචල ලක්ෂ දෙසට වූ ත්වරණයට අචල ලක්ෂ දෙසට වූ ත්වරණයට අනුලෝමව සමානුපාත වෙනවා නම් අපි කියනවා ඒක සරල අනුවර්තී චලිතයක් කියලා. ඒක තමයි
සරල අනුවර්තී චලිතයේ නිසි අර්ථ දැක්වීම. මේක දුර නම් නම් එහෙම එකක් නෑ හරි. අචල ලක්ෂයක් අචල රේඛාවක් පසුකන අංශුවක් සාධාරණ t කාලයකදී ලැබෙන විස්ථාපනය. අචල ලක්ෂ්‍ය දෙසට උත්තරණයට අනුලෝමව සමානුපාත වෙනවා නම් එවැනි චලිතයක් සරල අනුවර්තී චලිත ලෙස අර්ථ දක්වනු ලබනවා. එතන පැහැදිලි මෙයා මම අනුලෝම සමානුපාත කරා මෙයා සරල අනුවර්තී චලිතයක්. අපි කිව්වොත් එහෙම මේ අංශුව සරල අනුවර්තී චලිතය දෙනවා කියලා මේක පවතිනවා. යම් අංශුවක් මෙන්න මෙයාව පෙන්නනවා නම් එම චලිතය සරල අනුවර්තී චලිතයක් වෙනවා. එහෙනම් මෙයා සමානයි අපි දන්න සමානුපාත භෞතික විද්‍යාව ගන්න අය දන්නවා. ඍණ x double dot සමාන වෙනවා n වර්ග x ට. දෙපැත්තට x double dot සමාන වෙනවා ඍණ n වර්ග x ට. මේක දෙවන ගණයේ අවකල සමීකරණයක්. මේකට තව විස්තරයක් තියෙනවා. මම මේ මූලික අදහස විතරයි කියන්නේ. හරි. මම සරල අනුව චලිතයේ වීඩියෝ එක දාන්නම් YouTube එකට බලලා පරම සත්‍ය අවබෝධ කරගෙන විමුක්තිය ලබා ගන්න. දැන් අර වීඩියෝ එක බලන්න පට්ට කැතයි බං එක. ඒ කියන්නේ බොහොම අසාධාරණයි ළමයින්ට ඔය ගෙන්වීම. එහෙනම් නිවර්දි ගණිත ඉගෙනගෙන විමුක්තිය ලබා ගන්න. ලස්සන පොඩි වැඩ. මේවා අර්ථයක් වන්නද චලිත. එන අපි ගියා.